ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් මම නිර්මාණයක් කරන්න කියලා හිතුවා. ඒ සඳහා මම අරගත්තේ සමම්පිච්ච මල්. මේ තියෙන වියලි සමම්පිච්ච මල්. මේවා පිරිසිදුවට වේල්ලා අරගෙන තමයි තියෙන්නේ. ඉතින් මේ මල් ටික දාලා පුංචි කොට්ටයක් මහලා ඒක පූජා කරන්න කියලා හිතුවා. මේ කොට්ටේ මම සකස් කරන්නේ දඹදිව වන්දනාව යන කෙනෙකුට දෙන්න. ඉතින් ඒ නිසා පිරිසිදුව සුදු රෙදි කෑල්ලකින් මේ වගේ පුංචි උරයක් මහගෙන තියෙනවා. මේ උරේට මම මේ සමම්පිච්ච මල් ටික දානවා. මේ කොට්ටේ කට මහ ගන්න. මේ කොට්ටේට දාන අනිත් උරේ තමයි මම මේ මහන්ට ලෑස්ති වෙන්නේ. මේකේ මම වාටිය විතරයි මුලින්ම මහලා අරගෙන තියෙන්නේ. ඊළඟට මම මේකේ රිබන් එකකින් ලස්සන මලක් මහනවා. ඒ නිසා තමයි මම මේකේ උරේ තාම මහලා අවසන් කරගෙන නැත්තේ. මම මේ ලා කහ පාට තමයි තෝරගත්තේ මේ මල මහන්ට. මොකද තද පාට ගන්න කියලා හිතුවේ නෑ. මම මේකේ අඟල් 10ක් විතර වගේ දිග කෑල්ලක් කපා ගන්නවා. මේ වගේ අඟල් 10ක් විතර දිගට. ඊට පස්සේ මම නූල ආධාරයෙන් මේ රිබන් එක රැලි කර ගන්නවා. මේ විදිහට රිබන් එක අවසන් වෙනකම්ම රැලි කරගන්න. ඊට පස්සේ මේ නූල ඇදලා මේ රිබන් එක රැලි කරන්න. මේ දෙපැත්තම මහ ගන්න ඕනේ. මහල ඉවරනහම මේ වගේ අපිට පේනවා. ඊට පස්සේ මේ උරේ හොඳ පැත්තට තියලා මම මේ මල මහ ගන්නවා. ටිකක් අතට හිරින විදිහට ගැට ටිකක් දාගන්න. පත් මලක් සකස් කරනවා. ඒ වගේම මේ රිබන් එක මම රැලි කරලා තියෙන්නේ මේක අර විදිහටම තමයි රැලි කරලා අරගන්නවා. එහෙම අරගෙන මේ දෙපැත්තේ රිබන් කෑලි දෙක අල්ලලා එකට කරලා මහන්න තියෙන්නේ. නැවතත් මේ සකස් කරපු උරේට මම මහනවා මේ මල. මම නැවතත් ලාකුණු පාට රිබන් එකක් අරන් තියෙනවා. මේක අඟල් භාගේ මලට ගත්තෙත් අඟල් භාගේ රිබන් එක. මේ රිබන් එක රැලි කරගන්න ඕනේ ඉස්සෙල්ලා එක වගේම. මෙන්න මේ විදිහට රැලි කරගත්තාම වෙනවා. ඊට පස්සේ මම මේ කොලයක් වගේ තියෙන්න මහනවා. මේක දැන් අපිට කැමති හැඩයකට තියලා මහ ගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට මම මේ කොට්ටේ දැන් සකස් කරගෙන තියෙනවා. මේ තියෙන සමපිච්ච මල් දාපු කොට්ටය. මේ තමයි මම සකස් කරගත්තු උරය. දැන් මම මේක ඇතුළට දාලා මේක මහලා වටේ රේන්දයක් අල්ලලා මේක අවසන් කරනවා. දැන් මේ උරේ වටේට මම ෆ්‍රිල් එකක් විදිහට මේ රිබන් එක තියලා මහ ගන්නවා. මේ රිබන් එකේ හොඳ පිට පැත්ත උඩට තියාගන්න. මුලින්ම රිබන් එක නමලා අරගෙන මේ විදිහට හරි මැදින් තියලා මැහුමක් දා ගන්නවා. ඊට පස්සේ මේ රිබන් එක නැවත වතාවක් මේ පැත්තට නමලා මම මහනවා. මෙන්න මේ විදිහට මම මේ පූජා කොටේ හදලා අවසන් කරගත්තා. ඉතින් හරිම ලස්සනයි. අපිට ගොඩක් සතුටු හිතෙනවා අපි වෙනස් විදියට දෙයක් කරලා පූජා කරන්න ලැබුණාම. ඉතින් මගේ channel එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. ඒ වගේම තමයි තවත් කෙනෙකුට බලන්න share කරන්න.